හොඳයි. ඉන්න ළමයි නවකදයට බය වෙලාද ඉන්නේ. කැම්පස් යන බයද? මොකද මගේ ළමයි ගොඩාක් අය මේ දවස්වල අහන ප්‍රශ්නයක් අපි කැම්පස් ගියාම අපිට මැරෙන්න වෙයිද සර්? නවකදේ තියෙනවා සර් අපෝ අපිට නෑ යන්න බෑ සර්. ඔන්න කට්ටිය බය වෙලා පිර ළමයි ගෑනුම දැන් කතා කරනවා. හරි. ආසන්නම සිදුවීම ඔයාලා හැමෝම දන්නවා. ළමයෙක් සියදිවි හානි කරගෙන තියෙනවා. එතකොට මම මුලින්ම කියන්නම් ඒකට මොකක් හරි එක හෝ ශිෂ්‍යයෙක් සම්බන්ධ වෙලා නවක වදය කියන හේතුව මත නම් මේ ළමයා සියදිවි හානි කරගෙන තියෙන්නේ සියදිවි හානි කරගෙන තියෙන්නේ. කවුරුවෝ ඍජුවම වග කියන්න ඕනි නම් පැහැදිලිවම හොයලා බලලා ඔවුන් අපරාධකාරයෝ එහෙමනම් පැහැදිලිවම දඬුවම් කරන්න ඕන. පැහැදිලිවම දෙන්න පුළුවන් උපරිම දඬුවම දෙනවා ජීවිතේට. ඒ වගේ දෙයක් කිසිසේත්ම විශ්වවිද්‍යාල පද්ධතියේ නොවන විදියට දෙන්න පුළුවන් උපරිම දඬුවම් දිය යුතුමයි. එන මම පැහැදිලිවම එකඟයි. හරි මම කතා කරන ඉස්සරහට ඔයාලට ඇත්තටම කැම්පස් වල නවකවාදයක් අපේ වල තිබුණද? තියෙනවා නම් කවුද මේව කරන්නේ නැද්ද? මොකක්ද කියන එක කතා කරනවා. මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මම අවුරුදු 4ම හොස්ටල් ඉඳලා තියෙනවා. මම ඊට අමතරව ඉවර වෙලා බෝඩින් වලත් ඉඳලා තියෙන නිසා මම මේ සම්බන්ධව යම් තාක් දුරට දන්නවා. ඉතින් මෙහෙමයි. ඇත්තටම නවකවාදයක් තිබුණද? ඒක මෙහෙමයි. තමයි අපේ කාලෙත් තිබිච්ච දේවල් තියෙනවා යම් දේවල් මොනවාද? අපිට දීලා තියෙනවා සින්දු කියන්න දීලා තියෙනවා. මලක් කඩාගෙන ගිහලා කවුරු හරි ගෑන් ළමෙක්ට දෙන්න කියලා කියනවා. හරි මන් දන්නේ මේ වගේ පොඩි ඒවා මාච් එක මෙහෙම යන්න වගේ පොඩි දේවල් තිබිලා තියෙනවා. ඒක සාමාන්‍යයෙන් මම දන්න විදිහට පාසල් වලත් තියෙන මේක නිවැරදි කිරීම හෝ වැරදි කිරීම සම්බන්ධව මම මෙතන කතා කරන්න යන්නේ. මේව සමහරක් විට සාමාන්‍ය මට්ටමේ තියෙන්න පුළුවන්. හරි. එතකොට මේකෙදි මෙහෙමයි. ඒක නවකවාදයක් විදිහට සලකන කට්ටියක් ඉන්නවා. ඇත්තනේ අපි මොකටද මාච් එක වගේ යන්නේ? ඇත්තනේ අපි මොකටද එහෙම කියලා මල් ගාලා දෙන්නේ මේක මට බෑ වාදයක් විදිහට සලකන කට්ටියක් තියෙනවා. සමහරක් අය හරිම විනෝදෙන් එක මලක් කරලා ගිහලා දෙන්නේ කොහම තාම මොනවා හරි කතාවක් කියලා අක්කවා මං ඇත්තටම මට ආදරේ කියලා හරි එහෙම කියන කට්ටිය ඉන්නවා. යාළට ඒක නවකවාදයකුත් නොවේ. වගේ යම් දේවල් තිබුණා. හරිද? එතකොට මොනවාද අපිට ඇත්තටම දැන් ওই දේවල් වලින් මොන වගේ දේවල්ද ලැබුණේ? ඔම කට්ටියක් කියනෝනේ. ඇත්තටම ළමයි අපිට සමහරකට කැම්පස් එකේ ඉතිහාසය ගැන මේකෙදි කියලා දුන්නා. ඒක නවකවාදයක් නෙමෙයි. ඒක වැරදි. එහෙම කියනවා පැහැදිලිවම අපිට කියලා දුන්න කැම්පස් එකේ ඉතිහාසය ගැන මීටින් අරගෙන කියලා දුන්නා. මේ දවසේ තමයි පටන් ගත්තේ. මේ තමයි ආරම්භක කෙනා කොහොමද ආරම්භ වුනේ? මොනවාද කැම්පස් එකේ තියෙන දැක්ම මේ දේවල් කියලා දුන්න නැත්නම් අපි කවදාවත් ඕක ගැන හොයන්නේවත් නැහැ. හරි? ඊළඟ ලෙක්චර් එක ගිහලා කොහොමද ඉන්න ඕනේ? එක්සෑම් මොනවා වගේද? මේ වගේ ඇත්තටම හොඳ කරුණු රාශියක් තිබුණා. හරි? ඉතින් ඒක නිසා ඒ දේවල් දැනගන්න ඕන. ඒ දේවල් දැනගත යුතුයි. එය මම කිසිසේත්ම නරකයි කියලා කියන්නේ නැහැ. ඒතර අපිට අයියලා ඇවිල්ලා අපිට වාඩි වෙන්න කියනවා. ඉතින් මීටින් වලදී මේ දේවල් කියලා දෙනවා. එතකොට එතනදී මම නම් ඒකේ අඩුපාඩුවක් දකින්නේ නැහැ. මොකද ළමෙක් වුණාට පස්සේ කැම්පස් එකේ ඉතිහාසය දැනගන්න ඕන. ඒ වගේම තමයි මොනවාද තියෙන ෆැකල්ටි ටික දැනගන්න ඕන. ඉතින් ඒ වගේම කවුද මේකේ නිර්මාතෘවරයා? ඒව දැනගත යුතුයි. ලෙක්චර් එක ගිහලා කොහොමද ඇසිරෙන්න ඕන? මොන වගේ අඳුමක්ද කැම්පස් එකට අඳින්න ඕන? මේව දැනගන්න. මම දකින්න දැන් සමහරක් වෙලාවට බොහෝම කොටට ඇඳගෙන අත් කපලා නැත්තම් මෙහෙම මේ වෙලාව ඇඟ පේන විදිහට ඇඳගෙන යනවා. ඒක නිදහස තමයි. හැබැයි සරසවියක් කියනකොට මම හිතනවා යම් ආකාරයක විනයක් පැවතිය යුතුයි කියලා. ඒ මගේ මතය. ඔබ කියන්න පුළුවන් මට ගෝත්‍රිකයි කියලා. නමුත් මම කියන්නේ සරසවියක් වුණාට පස්සේ යම් ආකාරයක විනයක් පැවතිය යුතුයි. එය තියෙන්න ඕන. මේක මම කියන්නේ මෙහෙම මේ කොණ්ඩේ වවන එකවත් නැති එකවත් ඒක නෙමෙයි. පුළුවන්. නමුත් මම කියන්නේ මුල් අවදියේදී යම් විනයකට අනුගත වුන් නැත්තම් ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද තරුණ අය ඉන්නේ. ඒතකොට කිසියම් ආකාරයක සරසවියට ගැලපෙන ඇඳුමක් අඳින එක මම හිතනවා තැනට ගැලපෙන විදිහට අඳින එක වැරදක් නෑ. දැන් අපිටත් මතක ප්‍රස්ටිය කාලේ අපිට පිළිවෙලට අද්දිකට දාලානේ එහෙම අඳින්න කියලා තිබුණා. හරි. එතකොට ওই වගේ දේවල් තිබුණා. ඊට අමතරව දේවල් තිබුණා කියලා අපි කතා කරමු. එතකොට අපි බලමු මේ කවුද මේවා කරන්නේ. මම දකින විදිහට මෙහෙමයි. ඇත්තටම හොඳ කරුණු කියලා දෙන රත්තරන් අයියලා අක්කලා හිටියෝ ඕන තරම්. මෙහෙම කරන්න මල්ලි. මෙහෙම කරොත් තමයි ඩිග්‍රී එක කරගන්න පුළුවන් වෙන්නේ. මෙහෙම තමයි ක්ලාස් එක කරගන්න පුළුවන් වෙනවා. මෙහෙම කරන්න. ඔබට කල්ලි නැත්තම් කන්න සල්ලි දීපු අයියලා අක්කලා හිටියා. ඔව් ඇත්තටම අයියලා හිටිය ඕන තරම්. කැම වරෙන් මේ කාපන්. එහෙම කියලා කියපයි හිටියා. සමහරක් අය කොයි හරි ගිහලා මත්ද්‍රව්‍යම් පාවිච්චි කරලා පස්සේ ඊට බැනලා උඹලා ඔහොම කරන්න එපා. එහෙම කෙනා හිටියා. මහ පොළ හම්බුන්නේ නැද්ද උඹට වරෙන් අපි කතා කරමු කියලා කතා කරන අය හිටියා. හොස්ටල් එකේ වතුර නැද්ද? අපි වතුර ගැන අපි කතා කරමු කියලා
ලිම් දිනා ගන්න කට්ටිය හිටියා. හැබැයි හැම කැම්පස් එකම මම පිළිගන්නවා එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා මම දකින විදියට නම් සමහරක් අය ඉන්න මේ මීටින් එක කොටත් හිටපු නැති මොකක්වත් දන්නේ නැතුව ඇවිල්ලා පොඩි ළමයට බයින කෑ ගහන එහෙම ඉන්නවා. එහෙම ඉන්නවා හරි. ඔව්. ඒක නවත්තන්න බෑ ඉතින්. මොකද මිනිස්සුන්ගේ ආකල්ප මේවා හදන්න බෑ. කොච්චර try කරත් හදන්න බැරි මිනිස්සු ඉන්නෝනේ. එහෙම කීප දෙනෙක් ඉන්නවා. ඒක හරි. එමයි ඉන්නවා. ඉතින් ඒ අය ගැන පැහැදිලිවම හොයලා බලන්න ඕනේ. ඒක ඇත්ත. සමහරකට අපිටත් නිකන් ගහන්න වගේ නේ එහෙම කීප දෙනෙක් ඉන්නවා. එහෙම ඉන්නවා. අන්න ඒ වගේ හැබැයි මම කියන්නම් ඒ ගොඩක් අය එහෙම කරන ඒ කියන්නේ ගොඩක් අය නෑ කරන්න එක්කෙනෙක් දෙන්නෙක් වෙනපන් ඒ ගොඩාක් අය ඇත්තටම පාසලේවත් හරියට යාළුවෝ ඉඳලා නෑ ඊට කලිනුත් ඉඳලා නෑ නිකන් ඇවිල්ලා මෙතන අර පොරත්වයක් රඟපාන්න හදන අය තමයි එහෙම කරන්නේ. එරෙන්න මම නැවත කියනවා හොඳ අයියලා අක්කලා ඕන තරම් ඉන්නවා උදව් කරපු අය ඕන තරම් ඉන්නවා. ඕක තමයි මාත් එහෙමයි මමත් ඒ කාලෙදී මම කවදාවත් ළමයෙක්ට ගහලා හෝ බැනලා කවදාවත් නැහැ. මම නිතරම කිව්වේ මෙන්න මේ ටික කරමු. අපි මේම කරගත්තොත් ඉගෙන ගන්න පුළුවන්. මම ඕන තරම් පාඩම් කියලා දීලා තියෙනවා. සෙකන්ඩ් යුනිවර්සිටි අයට කොපි දාලා තියෙනවා. එහෙම වැඩේ කොට දාලා තියෙනවා. හරි. ඊට අමතරව උදව් කරලා තියෙන පුළුවන් විදියට එම කරලා තියෙනවා. ඒක නිසා මේ පැත්තක් තියෙනවා. එතකොට ඊළඟ ප්‍රශ්නේ තමයි ඔය දැන් මොකක් හරි නම් නීකරණයක් සිද්ධ වෙනවා මේක කොච්චර කාලද සාමාන්‍යයෙන් ඉතින් පළවෙනි අවුරුද්දේ මාස 6ක් විතර තියෙනවා මේ తত্ত্বය ආගන්තුකය විදියට පොඩක් කැම්පස් එකේ ඉන්න වෙන ගතියක් තියෙනවා. දැන් නම් මම දකින විදියට මාසයක්වත් නෑ මං හිතන්නේ. එහෙම වාට කැමති හඳුමක් ඇඳගෙන යන්න පුළුවන් තත්ත්වයක්. ඇත්තටම දැන් එහෙම තියෙනවා. එහෙම කිසිම නවක දෙයක් නෑ කියලා දැන් මට නම් හිතෙන්නේ. ජපුර කොළඹ මම දකින නිසා ඒ සරසවි දෙකේම කිසිම ආකාරයක මම නම් දැකලා නැහැ. මම දන්නේ අඩුමතරෙන් දැන් ඉතිහාසයවත් කියලා දෙනවද කියලා. එහෙමනම් ඒ ටිකක් කියලා දෙන්න ඕන කියන එකයි මගේ මතය. හරි. එතකොට මේ ඇත්තටම මොකක්ද මෙතනදී මේ වෙන්නේ? දැන් කවුද මේව කරන්නේ? ඔහොම ප්‍රශ්න ගොඩක් තියෙනවනේ. ඉතින් අර ඒ වගේ සමාජයත් එක්ක ගැටිච්ච නැති කීප දෙනෙක් ඉන්න පුළුවන්. අනවශ්‍ය විදියට ගට් අරගෙන මෙහෙමයි කියලා ළමයට පීඩාවට පත් කරන කීප දෙනෙක් ඉන්න පුළුවන්. ඒක ඉස්කෝලෙත් ඉන්නවා. ඒ වගේමයි හැමතැනම ඉන්නවා. ඉතින් ඕක සාමාන්‍යයෙන් මාස 6ක් අවුරුද්දක් වගේ පොඩි මේ එකක් තියෙනවා. හැබැයි ඉතින් දෙවනි අවුරුද්දේදී මම දන්නේ නැහැ නවක වදයට කියලා එහෙම වචනයක්වත් කියන්න පුළුවන්ද කියලා. මොකද වඩාත් බැච් එකක් ඉන්නවා, යාළුවෝ ඉන්නවා. එතකොට දෙවනි අවුරුද්දේදී කියන ඒවා අහන්න ඕනද කියලා ප්‍රශ්නයක් තියෙනවා. දැන් මම දන්න විදිහට ඔය අපි පිකට් එකට ගියත් දෙවනි අවුරුද්ද අපි කැමති නැහැ යනවා නැත්තම් නොගින් ඉන්නවා. අපේ මතය ස්වාධීන මත දරන්න පුළුවන් වෙනොත් කැම්පස් එකේ ළමයි එහෙමයි. හරි? ඉතින් එතකොට මම දන්නේ දෙවෙනි අවුරුද්දේ මේ සිදුවීම අනුව රෙක් කරාද නැද්ද කියන එක මම දන්නේ නැහැ. සමහර අපේ කැම්පස් එකේ නම් එහෙම වෙන්නේ නැහැ. සෙකන්ඩ් ඉයර් යනකොට ඉතින් එහෙම කරන්න බෑ. එහෙම කරන්නේ නැහැ ඇත්තටම. ඒක තමයි මගේ මතය. මම දන්න තරමින්. ඊළඟට තව මතක තියාගන්න මම දකින දෙයක් තමයි ප්‍රතිඵල එන හැම කාලෙකම නවකවාදී කියලා දෙයක් ඉස්මතු වෙලා අමුතුවෙන් එනවා. මට හිතෙනවා සමහරක් වෙලාවට රාජ්‍ය විශ්වවිද්‍යාල වලට ගිහිල්ලා ඉගෙන ගන්න තියෙන තැන නැති කරන්න වෙනත් තරංකාරී ආයතනත් මේව කරනවා. මොකද මාධ්‍යනුත් මේක මාර විදියට ප්‍රොමෝට් කරලා අරගන්නවා. මේමයි අපතේ අරෝ මේව දාලා සමහරක් විට ඇත්තටම ඕකට සම්බන්ධ වෙලා නම් කවුරු හරි කෙනෙක් ඒ මනුස්සර ලෙඩක් තියෙන මිනිස්සෙක් දන්නෙත් නැහැ. මං කියන්නේ එහෙම දෙයක් කරා නම් හොයලා බලලා දඬුවම් දිය යුතුයි. එහෙම දෙයක් තියෙනවා අනිවාර්යයෙන්ම නැවත කියනවා. එහෙම වෙලා තියෙනවා නම් ඒක කැම්පස් එකකටත් අපකීර්තියක්. එහෙම වෙලා නම් පැහැදිලිවම දඬුවම් කරන්න ඕන. අනිවාර්යයි. හැබැයි ඉතින් දෙවෙනි අවුරුද්දේ ශිෂ්‍යයෙක්ට එහෙම කරනවද කියලා එතන ගැටලුවක් තියෙනවා. සමහරක් විට කණ්ඩායම් දෙකක් අතර රණ්ඩු ඇති වෙන්න පුළුවන්. ඒක නවක වදය කියලා දාන එක ගැලපෙනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. තරුණ පිරිසක් අතර රණ්ඩුවක් ඇති වෙන එක. හරි ඊළඟට දෙවෙනි අවුරුද්දේ වෙනවද? ඒක ප්‍රශ්නයක් තියෙනවා පැහැදිලිවම. ඊළඟට තමයි මේ ඔය සාමාන්‍යයෙන් කැම්පස් පටන් ගන්න කාලෙනකොට එහෙම එනවා. ඒක මාරු විදිහට ප්‍රොමෝට් කරන මාධ්‍යනොත් ප්‍රොමෝට් කරන හැමෝම ප්‍රොමෝට් කරලා අරගන්න. දන්නේ ඒක සමහරක් විට තරංකාරී ආයතන කරනවද නැද්ද කියන එක ඉතින් ඒ ගැනත් අපි හොඳින් හිතලා බලන්න ඕනේ. ඉතින් මම නැවත කියනවා මා දන්නා තරමින් මගේ සරසවිය ජපුර ඒ වගේ මම කොළඹ සරසවිය දැකලා තියෙනවා. ඒ වල නම් මෙහෙම නවකවදයක් කියලා එකක් මම දැකලා නෑ පුතේ. ඉතින් මේකෙදි ඔයාලගේ අදහස පාලින් කමෙන්ට් කරන්න. ඔයාලා මොකද කියන්නේ එහෙම එකක් තියෙනවද නැද්ද මෙහෙම කියලා ඔයාලා අදහස් දක්වන්න. මම දන්න විදියට නම් එහෙම බලෙන් කාටවත් එහෙම මේ එකක් වෙන්නේ නැහැ.
හැබැයි මම නැවත කියනවා එම් දෙයක් වෙලා තියෙනවා නම් පැහැදිලිවම වගකිව යුතු පාර්ශවවලට පැහැදිලිව දඬුවම් කළ යුතුයි. ශිෂ්‍යයන් ලෙස නොසලකා ඒක කරන්න ඕන. ඒක ඇත්තටම සමස්ත සරසවි පද්ධතියටම වැදගත් පණිවිඩයක් වෙයි. හොඳයි. ඒක තමයි මගේ අදහස.